වීඩියෝ එකක් අරන් ආවා ඔයාලා හමුවට. අද අපි මේ දවස්වල වෛරල් යන දෝසේ නානගේ කැරමල් පුඩින් එක තමයි හදන්න යන්නේ මෙන්න මෙයාත් එක්ක. මෙයා තමයි මට උදව් කරන්නේ. ඉතින් මෙයාට ඕනිකව පැන්වස් කෑමක් මොනවාරි අපි හදලා දෙන්න කියලා දවල් ඉඳන් මට වද කරනවා. ඉතින් මම කොහෙලා ඉන්න අර මේ දවස්වල වෛරල් යන මේ කැරමල් පුඩින් එක හදමු කියලා. ඉතින් මෙයාත් උදව් කරගෙන අද ඔන්න කැරමල් පුඩින් එක හදන්න යන්නේ. අපි බලමු ඉතින් කොහොමද හදන්නේ කියලා. ඊට කලින් ඔයාලා තාමත් මගේ මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම වීඩියෝ එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හරි දැන් ඔයා කියන්න අපි මොනවද අරගන්න කියලා. විතර 4ක් ඕන වෙනවා. ඊට පස්සේ CD ග්‍රෑම් 250යි වැනිලයි එන්සාල්මයි අපිට කිරිපිටි මෙසහදී 5කුයි ඊට පස්සේ උණු වතුර මිලිලීටර් 350කුයි අවශ්‍ය වෙනවා. හරි ඉතින් ඔන්න ඔය ටික තමයි ඕන වෙන්නේ. අපි බලමු දැන් මොනවද ඊළඟට කරන්න කියලා. ඉස්සෙල්ලම කරන්න ඕනේ සීනි ටික කැරමල් කරගන්න එක. සීනි මේස හැඳි 5ක් මම පෑන් එකට දාලා දැන් මේ සීනි ටික කැරමල් කරගන්නයි හදන්නේ. පෑන් එක ලිපේ තියෙන මද ගින්නේ තමයි අපි මේ වැඩේ කරගන්න ඕනේ. ඉතින් හරිම පරිස්සමින් අපි සීනි ටික කැරමල් කරගනිමු. කොයිම වෙලාවකවත් හැන්ඩෙන් මේක කලවම් කරන්න යන්න එපා. ලිපේ තියෙද්දිම මේ වගේ කරකවමින් පෑන් එකේ සීනි ටික ඇලෙන්නේ නැති වෙන්න හොඳින් කැරමල් කරගන්න ඕනේ. ඉතින් දැන් අපේ සීනි ටික හොඳින් කැරමල් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. දැන් මේ ටික පරිස්සමින් අපි කැරමල් පුඩින් එක හදන භාජනයට දාගන්නයි තියෙන්නේ. ඉතුරු වැඩ ටික කරන්න මම චෝටුතුවට බාර දුන්නා. ඉතින් ඉස්කෝලේ නිවාඩු කාලේ නිසා එයත් ඉන්නේ ටිකක් කම්මැලි කමෙන්. එයාවත් එකතු කරගත්තේ ඒක නිසා තමයි. ඉතින් මේ වගේ පොඩි පොඩි වැඩ කරද්දී පොඩි ළමයිත් එකතු කරගන්න එක හොඳයි. එයාලා දෙයක් ඉගෙන ගන්නවා මේ වැඩෙන්. ඒ වගේම එයාලටත් සතුටක් ලැබෙනවා. කොහොමත් පොඩි ළමයි හරි කැමතිනේ මේ වගේ වැඩවලට. දැන් අපි බිත්තර 4 වෙන වෙනම වාදනයකට කඩාගෙන අපේ බෝල් එකට එකතු කරගන්න ඕනේ. එක සැරේට බිත්තර ටික කඩලා එකම වාදනයකට දාන්න හොඳ නැහැ. මොකද නරක් වුණු බිත්තරයක් තිබුණොත් අර ඉතුරු හොඳ බිත්තර ටික ඔක්කොමත් අපරාධනේ. දැන් සීනි එකතු කරගන්න ඕනේ. ඉතින් සීනි මේසෙන්දි 6ක් වගේ තමයි මම මේ වෙලාවේ එකතු කරගත්තේ. ඔයා වැඩිපුර සීනි පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්නත් පුළුවන්. දැන් තියෙන්නේ සීනි ටික හොඳින් දිය වෙනකන් මේ විදියට හොඳින් කලවම් කරගන්න. ඉතින් ඒ වැඩේ නම් චූටි දුව හරිම ලස්සනට කරා. ඒ අතරේ මම හදාන්නේ දැන් කිරි ටික හදාගන්න. ඉතින් උණු කරගත්ත වතුර මිලිලීටර් 350ක් මම කිරිපිටි මේස හැඳි 5ට එකතු කරලා දැන් මේ කිරි එක හදාගන්නයි යන්නේ. කිරිපිටි වෙනුවට මේ වෙලාවේ ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මගේ ළඟ ෆ්‍රෙෂ් මිල්ක් තිබුණේ නැති නිසා මම කිරිපිටි පාවිච්චි කළා. ඉතින් ගෙදර තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හරිම ලේසියෙන් ඒ වගේම ඉක්මනින් හදාගන්න පුළුවන් ගොඩක් රසවත් පුඩින් එකක් තමයි මේක. ඉතින් ළඟ එන නත්තල් කෑම මේසය හැඩ කරන්නත් ඔයාට මේ පුඩින් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ පාසල් නිවාඩුවේ ඔයාගේ පොඩ්ඩටත් මේක හදලා දෙන්නකෝ. එයාලා ගොඩක් ආසාවෙන් මේක රස විඳියි. දැන් මේ වෙලාවේ මම එකතු කරගන්නේ තලාගත්ත එන්සාල් ටිකක්. ඉතින් මේකෙන් රස තවත් වැඩි වෙනවා. වැනිලා තේ හැන්දකුත් මම මේ වෙලාවේ එකතු කරගන්නවා. ඉතින් මේ විදියට හොඳින් මේ මිශ්‍රණය අපි කලවම් කරගන්න ඕනේ. හදාගත්ත මිශ්‍රණය කැරමල් සීනි එකතු කරගත්ත භාජනයට අපි මේ විදියට එකතු කරගන්න ඕනේ. කිරි එකතු කරගනිද්දී කිරි ටික හොඳින් නිවුනට පස්සේ තමයි බිත්තර එකට එකතු කරගන්න ඕනේ. අද මම මේ පුඩින් එක හදන්නේ රයිස් කුකර් එකේ. ඉතින් මේ විදියට රයිස් කුකර් එකට වතුර ටිකක් දාලා ස්ටෑන්ඩ් එකක් තියලා ඒක උඩින් කැරමල් භාජනය තියලා
පියනින් වහලා ඉතින් මේ විදියට හොඳින් විනාඩි 20ක් වගේ යද්දී මේ පුඩින් එක ස්ටීම් වෙනවා. මේ වගේ ටූත් පික් එකක් ගහලා ඔයාලට පුළුවන් මේක හොඳින් ස්ටීම් වෙලාද කියලා බලන්න. මම ඉතින් මේක ඉක්මනින් කන්න ඕනේ නිසා මේක සිසිල් වෙන්න වතුර භාජනයක තිබ්බා. දැන් මම කරන්නේ මේ වටේම හොඳින් පිහියකින් මේ විදියට කපාගෙන යනවා. මොකද එතකොට අපිට මේක කැඩෙන්නේ නැතුව පහසුවෙන් ගලව ගන්න පුළුවන් මේ භාජනේ. මේ දවස්වල හැම තැනම වගේ මේ කැරමල් පුඩින් එක වයිරල් වෙලා තියෙනවා. ගොඩක් අය පුංචි පුංචි බිස්නස් මේකෙන් පටන්ගෙන තියෙනවා. ඉතින් මමත් දැක්ක අපේ ටවුන් එකේ තැන් වල මේ වගේ ස්ටෝල්ස් දාලා කට්ටිය මේ කැරමල් පුඩින් බිස්නස් එක පටන්ගෙන තියෙනවා. ඉතින් මම දැන් මේ අපේ පොඩි දුවට කිව්වා එයාටම මේ පුඩින් එක කට් කරන්න කියලා. ඉතින් එයා හරි ආසාවෙන් තමයි මේ වැඩේ කරන්නේ. පේන විදියට නම් ඉතින් ගොඩක් රසයි නේද? ඔව් ඉතින් මේක ගොඩක් රසට තිබුණා. ඉතින් හැමදේම කඩෙන්ම අරගන්න හිතන්නේ නැතුව මේ වගේ හරිම පහසුවෙන් ගෙදරදී හදාගන්න පුළුවන්කම තියෙද්දී ඉතින් ගෙදර අයටත් මේ වගේ දෙයක් හදලා දීලා ඒක රස විඳින එක ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් මගේ චූටි දුව මේ විදියට මට කෑල්ලක් රස විඳින්න දුන්නා. ඇත්තටම ගොඩාක් රසට තිබුණා. මම කියනවා ඔයාලටත් මේක අනිවාර්යෙන්ම හදලා බලන්න කියලා.